කාණ්ඩ තමයි තියෙන්නේ. කෙහෙල් මොෙන් චීන සම්බලක් හදලා පාන් කෑල්ලක් කන්නයි හදන්නේ. ඔන්න කෙහෙල් මොය නම් කපාගෙන ඉවරයි. මේක ලුණු වතුර එකක පොඩ්ඩක් තියලා තියන්න ඕනේ පොඩි කරලා. ටික වෙලාවක් තියලා තියමු. වැඩේ යන මුල් අවදියේම ඊවල ටිකක් දිය කරලා තියාගත්තම ලේසි. කෙහෙල් මොව ටික තෙලෙන් තඹ ගන්නවා. දැන් නම් ඉතින් ඕන පදමට අවිල්ලා තියෙන්නේ. දැක්කනේ? වේලිච්ච මිරිස් දාන්න ඕනේ හින්දා කරල් නම් දැම්මේ නෑ මම. මොකද පදම ගන්න බෑ. කරල් දාන්න. දැන් ඉතින් මේබල ඇඹුල් ටික දාගන්න. නිකන් සීනි සම්බල හැදෙන්නේ නෑනේ. මේකට සීනි දාන්න එපයි. එහෙනම් සීනි දාගමු. සීනි ටික ඇඹුල් ටික අල්ලනකම් මදගින්නේ පොඩ්ඩක් හැදිගාගමු. කොහොමද පාට ආස හිතෙනව නේද? මම දන්නවා කෙනෙක් හරි අනිවාර්යයෙන්ම හදනවා. හදලා කාලා යටින් කමෙන්ට් එකක් දායි යන්නකෝ රසද නැද්ද කියලා. නියමයි. පාන් කෑල්ලක් කනකම් ඉවසිල්ලක් නෑ. ඔන්න අද ගෙදර ඉන්න දවසේ හදාගත්ත කෑම. කන්න තමයි තියෙන්නේ. කාලා බලමු එහෙනම්. පාන්නේ පාන් කෑල්ලක් ගත්තා. මැදින් තියා ගත්තා. අම්මලාට ඉතුරු වේද කියන එක තමයි ප්‍රශ්නේ. කොල්ලා කනවා. බුදුම රසයන්නේ තියෙන්නේ කියලා වැඩක් නැහැ. නියමයි.